යාළුවනේ බලා ගන්න මේ කොටේ වැදිලා තමයි ටවර් එක වැටිලා තියෙන්නේ. මේක පොඩි වගේ පෙවුනාට පොඩිම නෑ. හොඳ සයිස් කොටයක්. මෙන්න ටවර් එක. ඔයාලට පේනවාද මේ කම්බි වැටලා තියෙන්නේ? කම්බි වැටලා ඇම්බරිලා ගිහිල්ලා. ටවර් එක උඩත් කොටයක් තියෙන ලොකු කොටයක්. කම්බි කැඩිලා තියෙනවා මේ බලන්න පුළුවන්. මොන්න. එතකොට යාළුවනේ විශාල වතුර පාරක් ඇවිල්ලා තමයි මේක වෙලා තියෙන්නේ. ඒ වතුර පාරත් එක්ක ලොකු කොටයක් ඇවිල්ලා තියෙනවා. මම පෙන්නපු කොටේ ඔන්න බලන්න. ඔය තියෙන කොටේ තමයි. ඒත් එක්ක මර ඈත පේනවා යාළුවනේ ඔයාලට බලන්න කොටයක් තව එකක්. ඒකත් ලොකු කොටයක් තියෙන්නේ. එතකොට ඒ සේරමත් එක්ක තමයි මේ ටවර් එක කැඩිලා තියෙන්නේ. මේක මීටර 40ක් විතර උස ටවර් එකක් තමයි මේ තියෙන්නේ. ටවර් එකේ කෑලි පවා කැඩිලා ඇම්බරිලා ගිහිල්ලා තමයි තියෙන්නේ. මේ බලන්න. නන්න. එතකොට මේක මේ මහවැලි ගඟ. යාළුවනේ මේ බලන්න මහවැලි ගඟ. ගලන්නේ මහවැලි ගඟ. මේ තියෙන්නේ ටවර් එකේ ලෙග් එකක්. ටවර් එක වැටෙන වැටිල්ලට තමයි මේ ලෙග් එක පුපුරලා තියෙන්නේ. මේ අනිත් ලෙග් එක. ඊට පස්සේ මේ තියෙන අනිත් ලෙග් එක හැරිලා ටවර් එක වැටෙද්දි මුලින් කැඩලා තියෙන යාළුවනේ. ඒත් එක්කම මේ වගේමයි ටවර් එක. ටවර් එකේ ඉතුරු ලෙග් එකත් හැරිලා තමයි කැඩලා තියෙන්නේ. බලන්න යාළුවනේ මේ විශාල වතුර පාරකට කරන්න පුළුවන් දේ ටවර් එක නිකන් පපඩම් වගේ කැඩලා ගිහිල්ලා තියෙන්නේ. දැනටත් වතුර විශාල වතුර ප්‍රමාණයක් දැනටත් එනවා. රන්දිනිගල මිනිපේ රන්ටැඹේ එතකොට උමාඔය ඔය එක්කම එකට වෙලා තමයි එන්නේ වතුර. විශාල වතුර පාරක් එනවා පේනවා. එතකොට මේ වගේ වතුර පාරක් අපි පොඩ්ඩක් අහලා බැලුවා. අවුරුදු 100කට විතර කලින් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. යාලත් අහලා තිබ්බට මෙච්චර වතුර පාරක් ඇවිල්ලා තියුන්නේ නැහැ කියලා තමයි කිව්වේ. मैं බලන්න යාළුවනේ කොටේ කොටේ මම හිතන්නේ නම් මේක විශාල නුග ගහක කොටයක් තමයි පේන්න තියෙන්නේ. ඇත්තටම වටාඩි නම් ගත්තොත් වටාඩි 30කට විතර කිට්ටු වෙන්න එනවා. ඒත් එක්කම එක ටවර් එකක් තමයි ගැලවිලා තියෙන්නේ. දැන් මේ අපි මේ වැඩේ කරන ගමන් තියෙන්නේ. තව නොබෝ දිනකින් ඔයාලට අපි විදුලිය ලබා දෙන්න කටයුතු කරනවා. එතකන් ඉතින් ඉවසලා ඉන්න වෙනවා. බොහොම ස්තුතියි.